සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට. අපි අද කතා කරන්නේ ගොඩක් හැමෝටම වැදගත් වෙන ATM machine එකකින් අපි මුදල් ලබා ගැනීමේදී අපේ කාඩ් එක නොදැනුවත්වම කාඩ් එකේ data අරගෙන duplicate කාඩ් එකක් හදලා දැන්ටමත් අපි සල්ලි අරගෙන තියෙන පුළුවන්. අපි ඒක ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ data නිරන්තරයෙන් මේගොල්ලන් ගන්න උත්සාහ කරනවා විවිධ ඩිවයිස් හයි කරලා. අපි බලමු ඒ කොහොමද කාඩ් එක අපි යූස් කරලා මුදල් ගැනීමේදී ඒගොල්ලන් අපේ data අරගෙන කොහොමද ඒ ක්‍රියාවලිය කරන්නේ සහ එහෙම අපේ මුදල් නැති වුණොත් අපි කොහොමද ආයි නැවත ඒ මුදල් බැංකුව හරහා අපි ලබා ගන්නේ කොහොමද යන දැන් අපි කතා කරමු. අපිත් එක්ක රැඳී සිටින්න මේක ඉවර වෙනකම්. මොකද මේක ගොඩක් හැමෝටම වැදගත්. මේක ඇත්තටම knowledge sharing වැඩසටහනක් විතර කරන්නේ. මොකද මේ අපේ මුදල් අපිට එහෙම නැති කරගන්න අවස්ථාවක් නෙවෙයි ඉන්නේ අපි. අපි බලමු කොහොමද කරන්න කියලා. සාමාන්‍යයෙන් ඒක කරන්නේ ඒගොල්ලන් හයි කරන කාඩ් ස්කැමර් කියලා අපේ ATM කාඩ් එක ඇතුළත් කරන තැන ඒගොල්ලන් හයි කරනවා ඩමියක් වගේ ඩිවයිස් එකක්. ඒක සැක හිතෙන්නේ නැති විදිහට තමයි ඒගොල්ලන් හයි කරන්නේ. හැබැයි හොඳට බැලුවොත් ඒක තේරෙනවා ඒකේ යම්කිසි වෙනසක් තියෙනවා අපි වෙනදා නොදකින. ඒ වගේම තමයි මේ කීපැඩ් ස්කීම එකක් පාවිච්චි කරලා අපි එන්ටර් කරන රහස් අංකය ඒගොල්ලන් ගබඩා කරගන්නවා. මේකත් එක්කම ආයෙත් ඊට පස්සේ ඒගොල්ලන් කාඩ් එකක් හදලා ඒ කාඩ් එක යූස් කරලා අපේ පාස්වර්ඩ් එක මේ එන්ටර් කරලා තමයි ඒගොල්ලෝ මුදල් ලබා ගන්න. ඒ වගේම සමහරවිට මේ කැමරාවක් යූස් කරනවා ඒ අපි එන්ටර් කරන අපේ පාස්වර්ඩ් එක බලා ගන්න. අය බලමු සාමාන්‍යයෙන් මේ කීපැඩ් දෙකක් ඒගොල්ලෝ යූස් කරන අපේ එන්ටර් කරන පාස්වර්ඩ් එක ස්ටෝර් කරගන්න. එතකොට මේ බැලුවහම දැන් අපේ සාමාන්‍ය තියෙන තැන ඒහයි පොඩ්ඩක් ඉස්සිලා හරි වෙනසක් හරි තියෙන්න පුළුවන්. එතකොට අපිට අයිඩියා දැනගන්න පුළුවන්. ඒතර මේක සාමාන්‍යයෙන් මේක තියෙන ප්‍රමාණයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒතර අපිට හිතන්න පුළුවන් මෙතන මොකක් හරි ඒගොල්ලන් ඩිවයිස් එකක් හයි කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි මේ අපි මේ පාස්වර්ඩ් එන්ටර් කරන කීබෝඩ් එක උඩ මේ වගේ පොඩි කැමරාවක් හයි කරලා තියෙන්න පුළුවන්. ඇත්තට මේක සම්පූර්ණ මේ පොඩි ප්ලේට් එකක්ම තමයි ඒගොල්ලන් හයි කරන්නේ. ඒතර මෙතන ඉස්සිලා තියෙන්න පුළුවන්. ඒතර අපිට දැනගන්න පුළුවන් මේගොල්ලන් මේ කැමරාවක් හයි කරලා තියෙනවා කියලා. ඒ වගේම මේ එහෙම හයි කරාම අපිට ඇල්ලුවම ඒක තේරෙන එක ගලවන්න පුළුවන්. හරි එතන ගම් අලෝපු පාරවල් හරි මොන හරි තියෙන්න පුළුවන්. ඒතර අපිට ඒක දැනගන්න පුළුවන් මේක මොන හරි දේවල් කරලා තියෙනවා කියලා. එතකොට ඇත්තටම මේ ඒ වගේම තමයි මෙතන මේ තියෙන මේ කාඩ් රීඩර් එක ඒගොල්ලෝ මේ හොඳට බැලුවොත් පේනවා. ඉතින් මෙතන මේ කාඩ් රීඩර් එකේ මේ පාට දෙකක් තියෙන දෙපැත්ත මේ තියෙන හයි කරපු කෑල්ල ඒක ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ ප්‍රමාණයට වඩා. ඒ වගේ සැකකටයුතු දෙයක් දැක්කොත් අපිට පුළුවන් මේ ඒ අදාළ බැංකුවට කතා කරලා ඒ ලොකේෂන් එකත් එක කියලා ඒගොල්ලන් කිව්ව හැටි ඒගොල්ලන් මේකට ඇවිල්ලා බලලා ඒවා ඔක්කොම ක්ලියර් කරලා ආයි ෆීඩ්බැක් එකක් දෙනවා. අපි ඇත්තටම මේවා දැනුවත් වෙලා හිටියොත් අපිට පුළුවන් මේවා මගහරව ගන්න. මේ තියෙන්නේ කාඩ් රීඩර් එක. ඒතර මේ තියෙන මේ ඇත්තටම මේ ෆොරිනර්ස්ලා දැන් අපිට අහුවෙලා තියෙනවා. ෆොරිනර්ස්ලා දෙන්නෙක් විතර මේ වැඩ කරන මේකට තව ලංකාවේ සපෝට් කරනවා. මේ තියෙන්නේ මේ අර කාඩ් රීඩර් එක. මෙතන මේ තියෙන කාඩ් රීඩර් එකෙන් තමයි මේ හදලා තියෙන්නේ ඒගොල්ලන්. ඒකෙන් කාඩ් එක රීඩ් කරලා මේ චිප් වල ඒගොල්ලෝ ස්ටෝර් කරගන්නවා ඒ කාඩ් එකේ තියෙන data ටික. මේ තියෙන අපේ ATM කාඩ් එක. ඒතර මේක වීසා වෙන්න පුළුවන්, මාස්ටර් වෙන්න පුළුවන්. මේකේ තියෙනවා මේ මැග්නට් මේ ස්ලිප් එකක් තියෙන්නේ. මේක තමයි රීඩ් කරන්නේ අර කාඩ් රීඩ් එකේ. මේකේ තියෙනවා අපේ සම්පූර්ණ data details ටික තියෙනවා. එතකොට ඒගොල්ලන් කරන්නේ මේ detail අරගෙන මේගොල්ලන් blank කාඩ් එකක් අරගෙන ඒක ප්‍රෝග්‍රෑම් කරනවා. ප්‍රෝග්‍රෑම් කරලා ඉවරලා ඒගොල්ලන් සාමාන්‍ය වෙන මැෂින් එකකට දාලා අපේ පාස්වර්ඩ් එක අර කීපැඩ් එකෙන් හරි කැමරාවෙන් අරගෙන ඒක එන්ටර් කරලා අපෙන් සල්ලි ගන්නවා. එතකොට අපි සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්.
අපි සල්ලි අරන් තියනවා. එතකොට අපිට කරන්න පුළුවන් එකක් තමයි මේ කීපෑඩ් එකේ දැන් අපි සාමාන්‍ය මේක ඇත්ත කීපෑඩ් එක අද සමහරවිට කැමරා හයි කරන්න තියෙන්න පුළුවන් අපිට නොපෙනෙන. ඒතර අපිට පුළුවන් මේ කවර් කරගෙන පාස්වර්ඩ් එක එන්ටර් කරන්න. එමගින් පුළුවන් අපේ එතකොට කාඩ් එකේ data read කරත් අපේ පාස්වර්ඩ් එක දන්නේ නැතිඳ ඒගොල්ලන්ට ඒකෙන් මුදල් ලබා ගැනීම හැකියාවක් නැති වෙනවා. ඒ වගේම තමයි මේ අහුවෙලා තියෙන හැම එකක්ම ATM මැෂින් එකම හුදකලාවෙත් ඒ කියන්නේ බැංකු වල නැතුව තියෙන සාමාන්‍යයෙන් නගරෙන් ඈත තියෙන කවුරු සිකියුරිටි කෙනෙක් නැති ATM මැෂින්ස් තියෙන තැන් වල තමයි ඒගොල්ලෝ මේ කැමරා හයි කරලා මේ ඩිවයිස් හයි කරලා මේ data ටික ඒගොල්ලන් ගැද කරගන්නේ ගොඩක්ම හුදකලා තියෙන. ඒකට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බැංකුවක් ඇතුලේ තියෙන ATM මැෂින් එකකින් ගන්න. එහෙම නැත්නම් බැරිලක්කත් අපිට ගන්න උනොත් ඒ ගන්න තැනක් නැතුනොත් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොන හරි වෙනසක් තියෙනවද මේ කැමරා හයි කරලා තියෙනවද මේ කීපෑඩ් එකේ වෙනසක් තියෙනවද මේ කාඩ් රීඩ් එකට මොන හරි තව හයි කරලා තියෙනවද කියලා අපිට හොඳට බැලුවොත් අපිට ඒක හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපිට පුළුවන් අපේ මේ ට්‍රාන්සැක්ෂන් ඒ කියන්නේ අපි සල්ලි ගන්න හැදලා දාන වෙලාවේ හරි අපිට මැසේජ් එකක් එන විදිහට අපිට ඕන බැංකුවක ඒ account එක හදා ගන්න පුළුවන් බැංකුවත් එක්ක හදා ගන්න. ඒක හදාගත්තොත් ගොඩක් වටිනවා. එතකොට අපේ සල්ලි අරන් තියනකොට අපිට බලන්න පුළුවන් අතට මැසේජ් එකක් එනවා. එතකොට අපි දන්නවා ටක් ගාලා අපිට පුළුවන් ඒ අදාළ බැංකුවට කතා කරලා අපේ කාඩ් එක බ්ලොක් කරන්න කාටවත් සල්ලි ගන්න බැරි වෙන්න. එතකොට මේ ඒ තියෙන්නේ දැන් අපේ ආරක්ෂා වෙන විදිය. මම ඇත්තටම මගේ යාළුවෙක්ගේ රුපියල් ලක්ෂයකමාරක් සල්ලි තිබ්බහම එයාගේ 11.55ට ලක්ෂයක් අරන් තිබ්බා. ඊට පස්සේ 12.5ට තව 50000ක් අරන් තිබ්බා. ඒ කියන්නේ කාඩ් එකේ තිබ්බ බැංකුවේ තිබ්බ ඒ කියන්නේ account එකේ තිබ්බ සල්ලි ටික ඔක්කොම අරගෙන තිබ්බා. එතකොට මම යාළුවා කරේ ඒ බැංකුවට ඊට පහුවදාම ගිහලා බැංකුවට ඉන්ෆෝම් කරා මේ වෙලාවේ මේ මයි කාඩ් එකේ සල්ලි අරන් තියෙනවා මේ විදියට මේක මං ගත්ත එකක් නෙවෙයි මේ කවුරු හරි හොරෙන් අරන් තියෙන කියලා කිව්වහම ඒගොල්ලෝ ඉන්ක්වයරි එකක් තියලා සති දෙකක් වගේ ඇතුළත ආයෙත් අපිට කතා කරලා මේ සල්ලි ආයෙත් දානවා කියලා account එකට සල්ලි දැම්මා. ඇත්තට මේක දැනුවත් වෙලා හිටියොත් අපිට එහෙම නැති වුණත් අපිට මුදල් නැවත ලබා ගැනීම හැකියාව තියෙන ඒ ටිකක් රස්තිය අඩු වෙන්න වෙනවා. ඒ නිසා මේක දැනුවත් වෙලා හිටියොත් අපිට පුළුවන් අපේ මුදල් ආරක්ෂා කරගන්න. බොහොම ස්තුතියි මේක නරුඹට. ඒ වගේම මේක වැදගත් කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් ක්ලික් කරොත් නැවත මේ වටිනා වීඩියෝ එකෙන් හමු වෙන්න පුළුවන්. බොහොම ස්තුතියි.